ආයුබෝවන් මගේ පුංචි දුවේ පුතේ. අද මම අරගෙන ආවේ ෂර්ලොක් හෝම්ස්ගේ හරිම වෙනස් කතාවක්. ඔයාලා නිදන් හොයන කතාවලට ආසයි නේද? අද කතාවේ තියෙන්නේ අවුරුදු 100 ගාණක් පරණ රහස් සිතියමක් මාර්ගයෙන් වටිනා වස්තුවක් හොයාගත්ත හැටි ගැනයි. දවසක් හෝම්ස් යාගේ කාමරේ අස්කර කර හිටියා. එතකොට යාට හම්බුණා පරණ ලී පෙට්ටියක්. හෝම්ස් ඒක ඇරලා එයාගේ යාළුවා වොට්සන්ට පෙන්නුවා. ඒකේ තිබුණේ පරණ කොළ කෑරි වගේක් සහ දිරා ගියපු ලෝහ කැබලි වගේක් විතරයි. වොට්සන් ඇහුවා, "හෝම්ස්, මොනවද මේ කුණු ගොඩක් වගේ පේන දේවල්? ඇයි ඔයා මේවා පරිස්සම් කරන්නේ කියලා?" හෝම්ස් hina වෙලා කිව්වා, "වොට්සන්, මේ පේන තියෙන දේවල් වටින්නේ නෑ තමයි. ඒත් මේවා පිටිපස්සේ තියෙන කතාව හරිම වටිනවා. මේක තමයි මම මුල් කාලේ විසඳපු ලස්සනම ගැටලුවක්." හෝම්ස් කතාව පටන් ගත්තා. "වොට්සන්, මට හිටියා පාසල් කාලේ යාළුවෙක්, රෙජිනෝල්ඩ් මස්ග්‍රේව් කියලා. එයා ලජ පවුලකට නෑකම් කියන හරිම පොහසත් කෙනෙක්. එයාට තිබුණා හරිම පරණ ලොකු වලව්වක්. දවසක් මස්ග්‍රේව් මාව හොයාගෙන ආවා. එයා කිව්වා, "හෝම්ස්, මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මගේ ගෙදර හිටියා බ්‍රන්ටන් කියලා සේවකයෙක්. එයා හරිම දක්ෂයි, ඒ වගේම බුද්ධිමත්. ඒත් දවසක් මම රෑ පුස්තකාලයට යනකොට දැක්කා මේ බ්‍රන්ටන් මගේ පවුලේ පරණ රහස් ලියවිල්ලක් හොරෙන් කියවනවා. මම එයාව එවලේම රස්සාවෙන් අස් කළා. එයා මගෙන් ඉල්ලුවා යන්න දවස් 2ක් දෙන්න කියලා. ඒත් ඊට පහුවදාම එයා අතුරුදන් වුණා. කාමරේ බඩු මුකුත් අරන් ගිහින්නේ එයා අතුරුදන් කියලා මස්ග්‍රේව් මට කිව්වා." හෝම්ස් මස්ග්‍රේව්ගෙන් ඇහුවා මොකක්ද අර එයා හොරෙන් බලපු කොලේ තිබුණේ කියලා. මස්ග්‍රේව් කිව්වා, "ඒක අපේ පවුලේ හැමෝම කටපාඩම් කරන්න ඕන පරණ කවියක් වගේ එකක්. අපි ඒකට කියන්නේ මස්ග්‍රේව් පවුලේ චාරිත්‍රය කියලා. ඒකේ තේරුමක් අපිට නෑ. නිකන් ප්‍රශ්නයි උත්තරයි වගේක් තියෙන්නේ." හෝම්ස් ඉල්ලුවා ඒ කොලේ බලන්න. ඒකේ තිබුණේ මෙන්න මේ වගේ අමුතු දේවල් ටිකක්. "කාගේද ඒක?" "ගියපු කෙනාගේ." "කාටද ඒක අයිති?" "එන්න ඉන්න කෙනාට." "ඉර කොතනද?" "ඕක් ගහ උඩ." "හෙවණැල්ල කොතනද?" "එල්ම් ගහ යට." "පියවර කීයද?" "උතුරට 10යි, නැගෙනහිරට 10යි." මේ වගේ අමුතු ප්‍රහේලිකාවක් ඒ කොලේ තිබුණේ. මස්ග්‍රේව් හිතුවේ මේක නිකන් කවියක් කියලා. ඒත් හෝම්ස් කිව්වා, "මස්ග්‍රේව්, මේක නිකන් කවියක් නෙවෙයි. මේක නිදානයක් හංගපු තැනක් හොයාගන්න තියෙන සිතියමක්. අර බ්‍රන්ටන් කියන බුද්ධිමත් සේවකයා මේක විසඳන්න ඇති. ඒකයි එයා අතුරුදන් වුණේ. එයා නිදානය හොයන්න යන්න ඇති." හෝම්ස් ඉක්මනටම මස්ග්‍රේව්ගේ වලව්වට ගියා. ගිහින් ඇහුවා, "කෝ මෙහේ තියෙන ඕක් ගහ කියලා?" මස්ග්‍රේව් ලොකු ගහක් පෙන්නුවා. හෝම්ස් ඇහුවා, "කෝ එල්ම් ගහ කියලා?" මස්ග්‍රේව් කිව්වා, "අනේ හෝම්ස්, ඒක මීට අවුරුදු ගානකට කලින් අකුණක් ගහලා කැඩුනානි. ඒ තාත්තා ඒකේ උස මැනලා තිබුණා අඩි 64ක් කියලා." හෝම්ස් දැන් ගණන් හදන්න පටන් ගත්තා. එයා කෝටු කෑලි අරගෙන ත්‍රිකෝණමිතිය පාවිච්චි කරලා ගණන් හැදුවා. ගහේ උස අඩි 64ක් නම් ඉර මුදුන් වුණු වෙලාවට හෙමනැල්ල වැටෙන්න ඕන මෙන්න මෙතනට කියලා හෝම්ස් තනක් ලකුණු කළා. "දුවේ පුතේ," හෝම්ස් හරියටම අර ප්‍රහේලිකාව විසඳුවා. හෝම්ස් මස්ග්‍රේව් වතට අර හෙවණැල්ල වැටුණු තැන ඉඳන් පියවර මැන්නා. උතුරට අඩි 10යි, නැගෙනහිරට 5යි, දකුණට අඩි 2යි. ඔහොම මැනගෙන යනකොට එයාලා නැවතුනේ වලව්වේ ඇතුලේ තිබුණු පරණ ගල්ගයක් ළඟ. ඒකේ බිම තිබුණා ලොකු බර ගල්පතුරක්. ඒ ගල මැද්දේ යකඩ වලල්ලක් තිබුණා. හෝම්ස් කිව්වා, "අපි මේක උස්සමු" කියලා. මස්ග්‍රේව් සහ පොලිසියයි එකතු වෙලා අමාරුවෙන් මේ ගල ඉස්සුවා. ගල යට තිබුණේ පොඩි බිම්ගයක්. හැමෝම බලාපොරොත්තු වුණේ රත්තරන් දකින්න. ඒත් එතන තිබුණේ හිස් වෙච්ච පරණ පෙට්ටියකුත් අතුරුදන් වුණු සේවකයා බ්‍රන්ටන්වත් විතරයි. බ්‍රන්ටන් එතන හිර වෙලා මෙරිලා හිටියා. හෝම්ස් වටපිට බැලුවා. එයා දැක්කා අර පෙට්ටිය ඇතුලේ තිබුණු දේවල් කවුරු හරි එළියට අරගෙන කියලා. එතන මඩේ තිබුණත් තවත් කෙනෙක්ගේ අඩිපාරවල්. හෝම්ස් හොයාගත්තා මේ බ්‍රන්ටන්ට උදව් කරන්න තව සේවිකාවක් ඇවිත් තියෙනවා කියලා. බ්‍රන්ටන් අර වලට බැස්සට පස්සේ උඩ හිටපු සේවිකාවට අර ගල උස්සගෙන ඉන්න බැරි වෙලා අතහැරිලා. ඒකයි බ්‍රන්ටන් යට හිර වුණේ. සේවිකාව බයටම නිදානයත් පරගෙන පැනලා ගිහින්. පස්සේ හෝම්ස්ලා ගිහින් හොයද්දි ඒ නිදානය ළඟපාත විලකට විසි කරලා තියෙද්දි හම්බුණා. මස්ග්‍රේව් ඒ මල්ල ඇරලා බැලුවා. "හෝම්ස්, මේ මොනවද? මේකේ රත්තරන් නෑනේ. මේකේ තියෙන්නේ දිරා ගියපු ලෝහ කෑලි වගේක්නේ. බ්‍රන්ටන් මේවටද ජීවිතේ නැටි කරගත්තේ?" කියලා මස්ග්‍රේව් ඇහුවා. හෝම්ස් ඒ ලෝහ කෑලි අරගෙන පිහදාන්න ගත්තා. "නෑ මස්ග්‍රේව්, මේ නිකන් ලෝහ කෑලි නෙවෙයි.
මේ තමයි එංගලන්තයේ හිටපු පළවෙනි චාල්ස් රජතුමාගේ උටුන්න. රජතුමාගේ කාලේ යුද්ධයක් එනකොට ආරක්ෂාවට ඔයාලගේ මීමුත් එක් ළඟ මේක හංගන්න දීලා තියෙනවා. පස්සේ රජතුමා මැරුණට පස්සේ මේක මෙතනම වැළලිලා ගිහින්. ඔයාලගේ පවුලේ අය මේක අමතක වෙන්න ඇති. නමුත් අර චාරිත්‍රය ඇතුලේ ඒක හොයන විදිය තිබුණා. මස්ක්‍රේව් පුදුම වුණා. තමන්ගේ ගෙදර තිබිලා තියෙන්නේ මුළු එංගලන්තයටම අයිති වටිනාම වස්තුවක්. හෝම්ස්ගේ බුද්ධිය නිසා ඒක ආපහු හොයාගන්න පුළුවන් වුණා. හැබැයි ලෝභකමට ඒක හොරකම් කරන්න ගියා බ්‍රන්ටන්ට ජීවිතය නැති වුණා. ඉතින් දුවේ පුතේ දැක්කනේ ඉතිහාසයේ කොච්චර වටිනවද කියලා. ඒ වගේම Tamanට අයිති නැති දේවල් හොරකම් කරන්න ගියාම ලොකු කරදර සිද්ධ වෙනවා. හෝම්ස් වගේ අපිත් ඉගෙන ගත්තොත් පොත්පත් කියවොත් අපිටත් පුළුවන් ලෝකේ තියෙන ලොකු ගැටලු විසඳන්න. එහෙනම් දුවේ පුතේ තවත් ලස්සන කතාවකින් අපි ආයෙ හමු වෙමු. සුබ දවසක්. ඉතින් මගේ ආදරණීය දුවේ පුතේ මගේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න.